ඊසාන දිග මෝසම් තත්ත්වයේ දිවයින හරහා ස්ථාපිත වීම හේතුවෙන් මේ දිනවල දිවයිනේ ප්‍රදේශ රැසකටම වැසි ඇදහැළුණා. මේ සමග දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක්ම මේ වන විටත් වන් දමමින් පවතිනවා. ප්‍රයිම් ගෲප් අසම සම 30 වසරක අභිමානවත් සැමරුම. මඩකලපුව දිස්ත්‍රික්කයට ඇදහැළුණු තද වැසි සමග කලවංචිකුඩි සරස්වති විද්‍යාලය ජලයෙන් යටවුණා. මේ අතර උඩුදුම්බර කළුගල මාර්ගයේ 7 කණුව කළුගල් ඔය හරහා ඉදිකර තිබූ පාලම පසුගියදා ජලපහරට හසුව කැඩී ගොස් තිබුණා. මේ අතර අනුරාධපුර විලච්චිය ප්‍රධාන මාර්ගයේ බෝගස් හන්දිය ප්‍රදේශයේද කැඩී ගොස් තිබුණා. එමෙන්ම ප්‍රදේශ රැසකින් නායම් අවදානම්ද තවදුරටත් වාර්තා වුණා. මාතලේ ඇල්කඩුව ප්‍රදේශයේ පොළව පුපුරා ඉරිතලා නිවාස 58කටද දැඩි ලෙස හානි වී තිබූ අයුරුයි මේ. අතර මහා වැස්සට තමයි මේ ගෙවල් ඔක්කොම පිපුරුනේ. මේක ඉන්න විදියක් ඇත්තෙම නෑ දැන් අපට. එම නිවාසවල ජනතාව මේ වන විට ඇල්කඩුව දෙමළ විද්‍යාලයේ තාවකාලිකව රඳවා සිටිනවා. එමෙන්ම පස්සර කහවත්ත ප්‍රදේශයේ තේ වගා කර ඇති ප්‍රදේශයක කොටසක් පුපුරා නාය අවදානමක් මතු ඇති අයුරුයි මේ. මේ හේතුවෙන් එම වත්තේ පාමුල පිහිටි කහවත්ත ගම්මානයේ අවදානම් සහිත පවුල් 20කට සිය නිවාසවලින් ඉවත් වන ලෙසට බලධාරීන් දැනුම් දී තිබෙනවා. මේ අතර ආපදා තත්ත්වයෙන් විපතට පත් වූ ජනතාවගේ නිවෙස්වලට අවශ්‍ය අත්‍යවශ්‍ය ගෘහ උපකරණ සහ මුළුතන්ගේ උපකරණ මිලදී ගැනීම සඳහා රජයෙන් ලබා දෙන රුපියල් 50,000 මුදල ලබා දීම ඊයේ බදුල්ලෙන් ආරම්භ කෙරුණා. රුපියල් 50,000 දීමනාව ගෙවන්නේ අත්‍යවශ්‍ය ගෘහ උපකරණ වලට සහ මුළුතැන්ගේ උපකරණ වලට හානි වෙච්ච පිරිසට. ඉන්නවනම් ගෙදර පදිංචි පවුල් කිහිපයක් ඒගොල්ලන් අතරේ මේ මුදල සමසේ බෙදලා යන්නේ. ඇත්තටම ගොඩාක් ස්තුතියි ගොඩාක් රජය ගැන ඇත්තටම අපි සන්තෝෂයි. මේ පාර පක්ෂ කුල භේද එහෙම නැතුව ජාති භේද නැතුව හැමෝටම මේ දේ ඉක්වලි ඩිවයිඩ් වෙලා යනවා. ඒකට ජනාධිපතිතුමාට ස්තුතියි. කෙසේ වෙතත් 27 වෙනිදා නාය ගොස් දැඩි ලෙස හානියට පත් උඩත්තව නෙළුම්මල ගම්මානයේ උඩගල දෙබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවන්ට රජයෙන් ලබා දෙන රුපියල් 25,000 දීමනාව තවමත් ලැබී නැහැ. අද පාරේ ඉන්නේ රුපියලක් මිනිහෙකුට නෑ අති. රාජ්‍ය නිලධාරීන් තමන්ගේ කාර්යාලයේ ඒසි කාමරයේ ඒසි කැරකෙන පුටුවේ ඉඳලා මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න බෑ කිසිසේත්ම. අනතුරුව එහි පැමිණි මිනිපේ ප්‍රාදේශීය ලේකම්වරිය ගැටලුවට විසඳුම් ලබා දීමට මැදිහත් වුණා. මම මේකක් කරන්න මට ලැබෙන අඟහරුවාද වෙනකොට මම ඇවිල්ලා ඒ නිලධාරී ටිකත් සම්බන්ධ කරගෙන ඒ ආයතන කීපයක් එනවනේ ගැටලු තියෙන ඒවාත් එදාටම විසඳ ගන්න. මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ උහන ආදල් ඔය පිටාරගැලීමෙන් විනාශ වූ කුඹුරුවල තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණියා. භූමි ටික හැදුවට වැඩක් නැහැ සර්. මේ ප්‍රධාන ඇල හදන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ ඇලට නම මොකද්ද? ආන්දල්ලෝය සර්. මම හිතන්නේ වැලි ගොඩ දාන එක රජෙන් දැනට අවසර දීලා තිබට වැලි ප්‍රවාහණයට යම්කිසි සීමාවන් තියෙන නිසා අපි පොරොන්දු වුණා. ඒකත් අපි ඉහළ නිලධාරීන් දැනුවත් කරලා මේකට විකල්පයක් අරන් දෙන්නම් කියන එක. මේ අතර පසුගියදා ඇති වූ ආපදා තත්ත්වයෙන් දැඩි ලෙස හානි වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ අඹේවැල අතර ධාවනය අද ආරම්භ වුණා. ඒ ආපදාවෙන් දින 23කට පසුව වීම විශේෂත්වයක්. යනුව බදුල්ලේ සහ අඹේවැල අතර දුම්රිය දෙකක් අද උදැසන 9:30ට ධාවනය ආරම්භ කෙරුණේ ආගමික වතාවත් වලින් අනතුරුවයි. සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මෙන්ම රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක්ද මෙම දුම්රිය ගමනට සහභාගී වූ අතර විදේශ සංචාරකයින්ද ඊට එක් වුණා. සංචාරකයන් වැඩියෙන් ලංකාවට ඇදී එන මාසය දෙසැම්බර් මාසය මේක වසන්තයේ මාසය මල් පිපෙන මාසය නිසා අපේ දුම්රිය මේ විදිහට ධාවනය කරගන්න පුළුවන්කම ලැබීම අපි කාගේ සතුටට කාරණයක්. සංචාරකයෝ සහ දුම්රිය පාවිච්චි කරන වැඩි දෙනෙක් ඉන්නේ නානුවයට නැත්නම් නුවරඑළියට. ඒත් අපි බලාපොරොත්තු වෙනවා ඒකාබද්ධ කාලසටහනට අනුව බස් රථ මගින් ප්‍රවාහනය කිරීමේ හැකියාව අඹේවැල දක්වා ලබා දෙන්න. ඒත් එක්කම තව දෙයක් කියන්න ඕනේ. අප්පෙල් වලට කලින් නානුවය බදුල්ල මාර්ගය අපිට විවෘත කරගන්න හැකියාව ලැබෙකින් බලාපොරොත්තු වෙනවා. බදුල්ලේ සිට අඹේවැල දක්වා ගමන් කළ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේදී නතර කළ අවස්ථාවේදී සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පපරේ සංගීතයට විදේශ සංචාරකයන් සමග නර්තනයේ නිරත වූ අයුරුයි මේ.